හැමට ආයුබෝවන්. මම අද කතා කරන්නේ වරම් සහ ආරූඪ ගැන. ඇත්තටම ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි මේ වරම්. වරමක් කියන්නේ මොකද්ද? ආරූඪයක් කියන්නේ මොකද්ද? මේවා හඳුනගන්නේ කොහොමද? ගන්නෙ කොහොමද? මම අද ඔයගලන්ට ඒකේ පළවෙනි කොටස වරම් ගැන කතා කරන්න. ඇත්තටම මේ වරමක් ලැබෙන්නේ කොහොමද? වරමක් ලැබෙන්නේ මං ඕගොල්ලන්ට මේක දීර්ඝ විස්තරයක් කෙටියෙන් පැහැදිලි කරා යන්නම් බොහොම කෙටියෙන්. හරි? නමුත් අත්‍යවශ්‍ය කරුණු ටිකක්. වරමක් ඇත්ත වශයෙන්ම ලැබෙන්නේ තමන්ගේ ඥාතියෙක් මාර්ගයෙන්. ඥාති දේවතාවෙක් කියනවා. නැත්තම් ඥාතියෙක් පරම්පරාවෙන් ආත්මයෙන් පෙර සම්බන්ධතාවයක් මත සංසාරගත බැඳීමක් මත පැමිණෙන ඥාතියෙක්ගෙන් තමයි මේ වරමක් ලැබෙන්නේ. එතකොට මේ ඥාතියට කොහොමින්ද මේ වරම ලැබෙන්නේ? ඥාතීන්ට නැත්තම් මේ මළගිය ඒ ඥාතියට මේ වරම ලැබෙන්නේ පිටපන්තියේ දේවතාවෙක්ගෙන්. කවුද මේ පිටපන්තියේ දේවතාවෝ කියන්නේ? අපි දේවතාවෝ කොටස් දෙකකට බෙදනවා, ඇතුල් පන්තිය පිටපන්තිය කියලා. එතකොට සාමාන්‍ය විවිධ බෙදීම් විවිධ හැඟීම් වර්ග තියෙනවා, බෙදීම් වර්ග තියෙනවා. අපි සාමාන්‍යයෙන් දේවාලයක ඇතුලේ පහන් තියෙන අයට ඇතුල් පන්තිය කියනවා, එළියේ පහන් තියෙන අයට පිටපන්තිය කියනවා. ඒක එක්තරා සරල හැඳින්වීමක්. තව ක්‍රම තියෙනවා. තව බෙදීම් ක්‍රම තියෙනවා. එතකොට මේ පිටපන්තිය දේවතාවෙක්ගෙන් තමයි වරමක් ලැබෙන්නේ මේ ඥාතියට. පිටපන්තිය දේවතාවෝ කියන්නේ කඩවර, කළුකම්බිලි, ගම්බාර සිද්ධ සූනියන්, එතකොට සෝංකාලි, ඔන්න ඔය වගේ අය තමා පිටපන්තියේ දේවතාවුන් වහන්සේලා. මේ පිටපන්තියේ දේවතාවුන් වහන්සේලාට මේ වරමක් දෙන්න ශක්තිය දෙන්නේ ඇතුල් පන්තියේ දේවතාවුන් වහන්සේලා. කවුද මේ ඇතුල් පන්තියේ දේවතාවුන් වහන්සේලා? ඇතුල් පන්තියේ දේවතාවුන් වහන්සේලා තමා විෂ්ණු දෙවියෝ, පත්තිනි මෑණියෝ, නාත දෙවියෝ, සුමන සමන් දෙවියෝ, කතරගම දෙවියෝ. එතකොට මේ අපේ දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවොත් ඇතුල් පන්තියත් පිටපන්තියත් දෙකම නියෝජනය කරනවා කියලා සාමාන්‍ය සම්මතයක් තියෙනවා. එතකොට මෙන්න මේ පිටපන්තියේ දේවතාවෙක් ඥාතියෙකුට දෙන වරම් මාලාව තමයි අපිට වරමක් විදියට ලැබෙන්නේ. එතකොට මේ වරම ගන්නකොට ඕගොල්ලන්ට කඩවර වරමක් ඕන නම් ඕගොල්ලෝ කඩවර දෙවි හාමුදුරන් වහන්සේට පහන් තිබ්බට වරම හම්බෙන්නේ නැහැ. මේක ඊටාම වැදගත් තොරතුරු ටිකක් හොඳින් ඇහුම්කන් දෙන්න. කඩවර දෙවියන්ගෙන් වරමක් ඕන නම් ඕගොල්ලෝ කතරගම දෙවි හාමුදුරන් වහන්සේට, අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවි හාමුදුරන් වහන්සේටත් පහන් තියන්න. එතකොට තමයි කඩවර දෙවියන්ගේ වරම හම්බෙන්නේ. ඕගොල්ලන්ට ගම්බාර සිද්ධ සූනියන් දේවතාවුන් වහන්සේගේ නැත්තම් ඔඩ්ඩි සූනියන් නැත්තම් ගම්බාර දෙවියන්ගෙන් පහනක් ඕන වරමක් ඕන නම් ඕගොල්ලෝ පත්තිනි මෑණියන්ට, විෂ්ණු දෙවියන්ට, අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවි හාමුදුරන් වහන්සේට පහන් තියන්න. කළුකම්බිලි දේවතාවුන් වහන්සේගෙන් වරමක් ඕන නම් ඕගොල්ලෝ විෂ්ණු දෙවියන්ට, දැඩිමුණ්ඩ දෙවි හාමුදුරන් වහන්සේට පහන තියන්න. ඊළඟට සෝංකාලි මෑණියන්ගෙන් වරමක් ඕන නම්, කාලි මෑණියන්ගෙන් වරමක් ඕන නම් පත්තිනි මෑණියන්ට පහන් තියන්න අමතක කරන්න එපා. අන්න ඒ වගේ ඥාතියෙක්ගෙන් වරමක් ඕන නම් පිටපන්තියේ දේවතාවෙක්ගේ වරමක් ගන්න බලාපොරොත්තු වෙනකොට ඇතුල් පන්තිය අර මම කියපු ප්‍රධාන දෙවිවරුන්ටත් පහන අනිවාර්යෙන් තියන්න, නැත්තම් ඒ වරම සාර්ථකව ලැබෙන්නේ නැහැ. ඔන්න ඔය කරුණු ටික හොඳට මතක තියාගන්න. ඕක ඉතා වටින අඩුවෙන් අය කියලා දෙන වැදගත් කරුණු ටිකක්. මම ජ්‍යොතිෂවේදී දේවගැති ගයාන් සංජීව, කොස්සෝවිට ගම්පහ. සැමට තෙරුවන් සරණයි.